සියලුම දෙනාට සුබ දවසක්. මේ වචනේ කියනවා බිය නොවන්න වන්ද ඔවුන් සමග සිටින අයට වඩා අප සමග සිටින අය බොහෝය කියලා. මේ වචනේ 2 රාජ්‍යාවලියේ 6:16 මේ ආකාරයෙන් අපිට මඟ පෙන්වනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඒ ස්ථානයේ එලීෂා දිවසේවරයාගේ සේවකයා කියනවා ඔවුන්ව විශාල සමුදාවක් වට කර සිටිනවා කියලා. ඔවුන්ට සහයෝගයට ඉන්න ප්‍රමාණය ඉතා ස්වල්පයි කියලා. ඉතින් එලීෂා එයාගේ සේවකයාගේ ඇස් ඇරෙන පිණිස යාඥා කරනවා ඔවුන්ට වඩා දෙවියන් වහන්සේගේ ආරක්ෂාව බලවත් කියන එක පෙනීම දෙන පිණිස. ඉතින් ඒ සේවකයා දෙවියන් වහන්සේගේ ආරක්ෂාව දකිනා ඒකේ බලවත්කම ගැන. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, ඒ ආකාරයෙන්ම තමයි අපි කිතුණුවන් හැටියට අපි මේ ලෝකයේ තුල අභියෝග වලට මුහුණ දෙන්න තිබෙනවා. පවුල තුල, සමාජය තුල විවිධ පීඩා, විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි මේ ලෝකයේ තුල ජීවත් වෙන නිසා. හැබැයි බය නොවන්න. මක් නිසාද? ඔබව බලා ගන්න, ඔබ ගැන ආරක්ෂාව සපයා දෙන්න, ඔබ ගැන ඡාය දෙන්න කෙනෙක් සිටිනවා. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබ දෙස බලා සිටිනවා. ඒ පීඩා, අභියෝග, අමාරුකම්, ප්‍රශ්න තුලදී ඡාය දෙන්න උන්වහන්සේ මේ ලෝකයේ තිබෙන දේවල් වලට වඩා බලවත්. උන්වහන්සේගේ ඒ ආරක්ෂාව, ප්‍රේමය අප තුළ වෙන් කරන්න මේ ලෝකයේ විපතටවත්, කඩුවටවත්, වසංගතයටවත් හැකියාවක් නැහැ. එසේනම් මේ ලෝකයේ එන අභියෝග වලට බය නොවි දෙවියන් වහන්සේ ඔබව ආරක්ෂා කරන ආකාරය ගැන බලන්න. උන්වහන්සේ ඔබව ඒවායින් ගලවාවි. අද දවස ඔබට ජයග්‍රාහීම දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.